සුබ දවසක් හිතවතුනි අපි හැඳුනුම්පත වැඩසටහන ආරම්භ කරන්නයි සූදානම් වෙන්නේ. ඉතින් අද මේ වෙලාවේ අපි ඉන්නේ අනුරාධපුරේ ඉඳලා කිලෝමීටර් 17ක් විතර එහා පානියන් කඩවල ප්‍රදේශයේ ඊට විශේෂ අමුත්තෙක් හම් වෙන්න ඇවිල්ලා. මෙන්න මේ වගේ ගීයක් ඔබ අහලා ඇති බොහෝ වෙලාවට. වැස්ස වගේ ඇද හැලෙමු, සුළඟ වගේ එකට ඉමු. මුහුද වගේ මුතු බඳු ඉර හඳටත් එළිය දෙමු. මේ තමයි මම හිතන්නේ ඔහු ගැන හඳුන්වන්න තියෙන හොඳම ගීතයක හොඳම කොටස. ඒ කියන්නේ මේකෙන් කියවන ඔහුගේ ඇත්තට බලාපොරොත්තුව මොකක්ද කියලා. ඒ නිසාම අපි දන්නවා අවුරුදු 40කට වැඩි කාලයක් තිස්සේ මේ සමාජයේ ඊට වඩා යහපත් කරන්නට ඔහු තමන්ගේ හැකියාවන් භාවිතා කරනවා. ඒකම ඊට පෙර ඔහු විශාල අරගලයකට සම්බන්ධ වෙනවා ලංකාවේ. ඒ කියන්නේ 1971 තිබිච්ච අරගලයටත් සම්බන්ධ තරුණ කැරළයට සහුල් වෙනවා. ඒ හවුල් වීමේ අරමුණ වෙන්නේ මේ සමාජයේ අසාධාරණයට විරුද්ධව වඩා හොඳ සමාජයක් නිර්මාණය කරන්නට. ඉතින් ඔබට හිතා ගන්න පුළුවන් සමහරවිට මේ කතා කරන්නේ කා ගැන කියලා. මේ තමයි ජයතිලක බණ්ඩාරය. ඔහු ඔබ දන්නවා කොහෙද අරගලයක් තියෙන්නේ. ඒ අරගලය වෙනුවෙන් ඔහු ගීත ගායනයෙන් දායක වෙනවා. ඒක මම හිතන්නේ ලංකාවේ වෙනත් කලා ශිල්පියෙක් යම් ප්‍රමාණයකට හෝ කළා නම් ඒ මම හිතන්නේ ගුණදාස කපුගේ විතරයි. ගායකයන් විතරයි. කලාකරුවෝ විශාල ප්‍රමාණයක් හිටියත් බොහෝ වෙලාවට අපිට මෙවැනි කටයුතුට හවුල් වෙන ඍජුවම හවුල් වෙන පිරිස ඉන්නේ ඊටාම අතලොස්සක්. ඉතින් ඒ නිසා අපි ආවේ ඒ ගැන එතුමත් එක්ක කතා කරන්න. මොකද අත්දැකීම් රාශියක් අපිට තියෙනවා ඔහු සමග බෙදා ගන්න සහ ඔහුගෙන් අපිට ගන්න. ඉතින් අපි ආයිබෝන් කියලා පිළිගන්න ඔබ අදසරට. ආයිබෝන්. හරි. අපි පටන් ගමු. පටන් ගන්න වෙන්නේ ටිකක් ඉතිහාසයේ. මේ ඉන්නේ ඔබේ පුංචි කාලේ පාසල් ගිය ගාමිණී විද්‍යාලයේ ඉදිරිපිට අපි ඉන්නේ. ඉතින් අපි එතනින් පටන් ගත්තොත් ගාමිණී විද්‍යාලය ඊට පස්සේ ඔබ අනුරාධපුරයේ මහාවිද්‍යාලයට යනවා. ඉන් පස්සේ ගමන වෙනස් වෙනවා. අන්න එතනට අපි එනකන් අපි පොඩි අදහසක් බෙදාගත්තොත් හොඳයි. 1958 මට මතක විදිහට මම මේ පානියන් කඩවල ඉස්කෝලේට ආවේ පොඩි පන්තියට. එතන ඉඳලා තමයි ඇත්තටම අපේ ජීවිත හැඩගස්සන්නට අවශ්‍ය පදනමක් ගොඩ නැගුණා කියලා මට හිතෙන්නේ. පානියන් කඩවල ගාමිණී මහාවිද්‍යාලයේ අධ්‍යක්ීම ගත්තොත් ඒකට ගුරු විද්‍යාල වලින් සමත් වෙලා ආපු පළවෙනි පත්තින් ලබාගෙන ආපු ගුරුවරුන් මට මතක විදිහට ගුරුවරු දෙන්නෙක් පිළිබඳව මතකය මට තාම අවදි වෙනවා. එක්කෙනෙක් ජේම්ස් මුණසිංහ අනිත් එක ධර්මසේනේක නායක නාට්‍යකරුවෙක් කලාවට ලැබි මිනිස්සෙක්. එයා මේ ඉස්කෝලේට ආවේ තබ්ලාවකුත් අරගෙන. ගුරු විද්‍යාලවලත් ඒ කටයුතු කරන තබ්ලාවක් අරගෙන ආවා. ඊළඟට මම කියන මේ මුණසිංහ මහත්මයා කාලේ මුණසිංහ මහත්මයා ඉස්කෝලේට ආවේ එස් රාජ්‍යකුත් අරගෙන. ඉතින් මේ දෙන්නගේ බලපෑම මට විශේෂයෙන්ම බලපෑම මේ සංගීතය පිළිබඳ උනන්දු වෙන්නේ. ඒ වගේම මේ පරිසරය ඔබ එනකොට දකින්නට කෘෂිකාර්මික පරිසරය. අපේ අම්මා තාත්තා දෙන්නම කෘෂිකර්මයේ නියැලුණ කට්ටිය. ඉතින් අපේ ගෙදර පරිසරයත් ඒ වෙනකොටත් මේ අම්මා යශෝදරාවතේ කවි කියනවා. ඊළඟට කුරක්කන් කපන්න යනකොට කුරක්කන් කවි කියනවා. ඊළඟට ගොයන් කපන්න යනකොට මුන් කවි කියනවා. ඒ ඊළඟට තාත්තලා හානකොට අඳහැරේ ඇහෙනවා. ඒවත් එක්ක මේ ඉස්කෝලේට ආවයන් පස්සේ මේ ඉස්කෝලේ අර ගුරුවරුන්ගේ මේ ඒගොල්ල එතකොටත් ලෝකයේ පිළිබඳව යම් එක්මක් ඇතුව ආපු
යම් සංගීතය පිළිබඳව යම් ප්‍රවීණතාවයක් තියුණායි. ඒ නිසාම මා තුළත් තිබුණ යම් ගුණයක් නිසා මම ගීත ගායනා කරන්න හුරු වුණා. කවි කියන්න හුරු වුණා. හැම සමිතියකම මේ ඉස්කෝලේ හැම සමිතියම සිකුරාදා සමිතිය තියෙනවා. සාහිත්‍ය උත්සවය. ඉතින් මේ ඒකේ මම කවියක් හෝ සින්දුවක් කියනවා. ඉතින් ඒ ලබාගත් දේ තමයි ඊට පස්සේ මට අනුරාධපුර මධ්‍යම මහාවිද්‍යාලයට මම 1964 දී ඒ ඇතුළත් වීමේ විභාගයෙන් සමත් වෙලා එහාට යනවා. එහිදී මම සංගීත විෂයක් විදිහට කරන්න පටන් ගන්නවා. ඉතින් විෂයක් විදිහට කරනවා. මගේ අයියාත් එතකොට සංගීතය කරනවා. අයියා සිතාර වාදකයා. එතකොටත් අනුරාධපුර මධ්‍යම මහාවිද්‍යාලේ. ඉතින් ඒ තුල තමයි මේ සාහිත්‍ය කලාවට අපි යොමු වෙන්නේ. ඉතින් එහෙම අධ්‍යාපනය කරමින් ඉඳලා තමයි 1970 වෙනකොට ඒ ජනතා විමුක්ති උරුමයේ දේශපාලනයට සම්බන්ධ වෙන්නේ. ඔව් දැන් ඔබ අද වෙනකනුත් සම්බන්ධ වෙන සංගීතය ඇඟට වැදුනේ කොහෙතනද කියලා පැහැදිලිද? නමුත් ඔබට කොහොමද ඊට එහා යන දේශපාලන දර්ශනයක් එක්ක සම්බන්ධ වෙන්න ගැට ගැහෙන්න ওই කාලේ මධ්‍යම විද්‍යාලය අතර කාලේ සිද්ධ වුණේ කොහොමද ඒක? ඒක ඇත්තටම මේ සාහිත්‍යමය කටයුතු සංගීතමය කටයුතු දේශපාලනය හා බද්ධ කරන්නට අවස්ථාව ගොඩනැගෙන්නේ ඇත්තටම 71 අරගලයෙන් පස්සේ අපි සිරගත වූයෙන් පසුව. ඔව් නෑ හරි. මං අහන්නේ ඔබ කිසියම් දේශපාලන ධාරාවකට සම්බන්ධ වෙන්න උනායි කියන එක ගැන අදහස ආවේ කොහෙන්ද? දේශපාලන ව්‍යාපාරයට සම්බන්ධ වෙන්න උනායි කියලා. ඒකෙන්නේ මෙහෙම. දැන් මේ මම මුලින් කියපු මගේ අයියා මට වැඩි ඉහළ පන්ති වල හිටියේ. එතකොටත් ඔහු සම්බන්ධ වෙලා හිටියේ මට ඉස්සෙල්ලා. ඔහුගේ මේ ඊටාම කිට්ටුවන්ත මිත්‍රයෙක් තමයි නන්දන මාරසිංහ. නන්දන මාරසිංහ එතකොට අනුරාධපුර මධ්‍යම මහාවිද්‍යාලයේ සංගීත කණ්ඩායමේ තබ්ලා වාදකයා. හරි. එතකොට මාරසිංහ සහ අයියා යාළුවෝ. අපේ අයියලා තමයි මාරසිංහලා. පසු කාලික මිත්‍රයෝ සහ සහෝදරයෝ බවට පත් වෙනවා. ඉතින් ඒ මානසිංහ එතකොට මුලින්ම ජනතා විමුක්ති වෙනුවට සම්බන්ධ වෙලා හිටියා. හරි. එතකොට ඒ සම්බන්ධතාවයේ උඩ පළමුවෙන්ම මට මේ දේශපාලන පන්ති අහන්න ලැබෙන්නේ අපේ අයියාගේ ලොකු අයියාගේ මගුල් ගෙදර තිබ්බා. ඒ මගුල් ගෙදරට ওই මහනඩුවේ හිටපු චොකී ප්‍රේමරත්න. ඉතින් ඒගොල්ලෝ අනුරාධපුර මධ්‍යම මහාවිද්‍යාලේ ඊළඟට නන්දන මාරසිංහලා. හරි. මාරසිංහ පසු කාලයක විවාහ වෙච්ච පද්මා මාරසිංහ. පද්මා එතකොට මගේ පන්තියේ. අපි ඔක්කොම ඉතින් මේ ඇනස්ලි නානායකල්ලා ලක්ෂ්මල මේ මගුල් ගෙදරට සම්බන්ධ. දවස් ගාණක් ඉතින් අපි එකට ඉන්නවා. එතකොට මේ ගෙදර අවසානයේ මේ පන්තියක් කරා නන්දන මානසිංහ. ඒතර ඒ නිසා තමයි මාව උනන්දු වෙන්නේ මේ එවැනි දේශපාලන කටයුත්තකට සම්බන්ධ වෙන්න මට හිතෙන්නේ ඒ කාරණේත් එක්ක. හරි. එතකොට දැන් මේ කාරණා දෙක පැහැදිලි. මේ දෙක එකට ගැට ගැහෙන්නේ ඔබ කියන්න හැදුවේ ඊට පස්සේ කාරණේ. ඊට පස්සේ දැන් මේ අපි මම කිව්වා දැන් සංගීතයේ ඒ කාරණාව පිළිබඳ උනන්දුවක් ඇති වෙන හේතුන් ඊට පස්සේ දේශපාලන ධාරාවට සම්බන්ධ වෙන. ඉතින් අපි ඊට පස්සේ 71 අරගලෙන් පස්සේ සිරගත වෙනවනේ. අනුරාධපුර මුලින්ම අනුරාධපුර මේ පුරාවිද්‍යා ක්වාටර්ස් වල තමයි එතකොට අපි හිරගෙදර නවාතැන බවට පත් වෙලා. කොහෙද අත්තනකට ගන්නේ? නෑ. එතකොට මම බාර වෙනවා. බාර වෙනවා. බාර වෙනවා. ඒක අසාර්ථක වෙලා කර කියා ගන්න දෙයක් නැති. එතකොට සිරිමා ආණ්ඩුව තියුනේ බාර වීමේ අවස්ථාව ලබා දෙනවා. ඒතකොට බාර වෙනවා. එතකොට දැන් අපි දාලා ඉන්නවා මේ පුරාවිද්‍යා ක්වාටර්ස් වල. ඒතර නමුත් හමුදා පහර දීම් සහ පොලිස් පහර දීම් මේ එතකොට සිද්ධ වෙනවා. ඔවුන්ට යම්කිසි හෝඩුවාවක් දැනගන්න උනොත් පහර දෙනවා. ඉතින් ඒ පහර දීම් වලින් ගැලවෙන්න වෙන කරන්න දෙයක් නැහැ. මම සින්දු කියන්න පටන් ගන්නවා.
ඒවත් දේශපාලන සින්දු නෙමෙයි. ඉතින් මේ ජනප්‍රිය සින්දු. ඉතින් ඒකෙන් එතකොට දැන් ඒ සංගීතයට ප්‍රිය කරන හමුදාවේ හරි පොලිසියේ සෙබළු හිටපුවාම මේ ගැහිල්ල ටිකක් අඩු වෙනවා. ආයෙ අලුතෙන් එනකොට ආයෙ ගහනවා. එතකොට තමයි මේ මට ඇහෙන්නේ එහා පැත්තේ කාමරනුත් සින්දු කියලා කටහඬක් ඇහෙනවා. මාත් මෙහි ඉඳලාගෙන ඊට පස්සේ අපි කැම්ප් පොලිමේදී විමසලා බලනකොට මට මුණ ගැහෙනවා ඒ මිනිස්සයා. එයා තමයි දියුල්ගනි. එතකොට එච්චම් කරුණාලා දියුල්ගනි නම තිබ්බේ නැහැ. ඉතින් ඊට පස්සේ අපි පොළොන්නරුව කඳුරට රැගෙන යනවා. පොළොන්නරුවේ කඳුරේ දහස් ගණනක් ඉන්නවා විවිධ ප්‍රදේශ වලින් ආපු තරුණයෝ. ඉතින් එහිදී ප්‍රසංග පැවැත්වෙනවා, ඊළඟට දේශපාලන සාකච්ඡා ඇති වෙනවා, ඊළඟට මේ දේශපාලන සඳහා දේශප්‍රේමී ගීත තිබුණ දේශප්‍රේමී ගීත ගායනා කරනවා. ඒව අස්සෙම දැන් කැලේ ඉඳලා කියපු සින්දුත් එකතු වෙනවා, නාට්‍ය කරනවා. ඒතකොට දැන් එතෙන්දි තමයි සරත් ප්‍රනාන්දු, ඊළඟට රාජා විජේතුංග, මේ වින්සන් කුරුඹා පිටිය මේ පිරිස් මුණ ගැහෙන්නේ එතෙන්දී. එතෙන්දී අපි ඇත්තටම නාට්‍යයක් කරනවා. වන්නුපත ජාතක ඇසුරෙන්. ඉතින් බොහෝ කලකිරීම් වලට භාජනය වෙලා හිටියේ සහෝදරවරු. තමන්ගේ තරුණ කාලය මෙසේ හිරගත වෙන්න සිදුවීම් පිළිබඳව ඊළඟට තමන් එක්ක හිටපු අය මැරිලා සමහරු වෙඩි වැදිලා මේ නිසා අපේක්ෂා බංගත්වයට පත් වෙලා හිටියා. ඉතින් සමහරු මේකෙන් පයින් උත්සාහ කරනවා. වෙඩි කන්න හරි පයින්නවා. ඊළඟට ශාස්ත්‍ර අහන්න අරවා මේවට යොමු වෙලා. ඉතින් මේ එතකොට තමයි දැන් මේ සරත් ප්‍රනාන්දු, රාජා විජේතුංග, වින්සන් කුරුඹා පිටිය අපි එක්කම වෙලා මේ නාට්‍ය වන්නුපත ජාතකයේ ඇසුරෙන් ඔබට මතක ඇති මේ ගල්කරුවෝ පිරිසක් කාන්තාරේ යනවා. උන් අතරමං වෙනවා. උන්ට වතුර නැතුව යනවා. ආහාර නැති වෙනවා. ඊට පස්සේ මේ එතන නායකයන් දෝෂාරෝපණයට ලක් වෙනවා. ගල්කරුවෝ මැරෙනවා. අතහැරලා යනවා. ඉතින් මේ අවස්ථාවේ තමයි නායකත්වය අරගෙන ඊතන ගහක් දැකලා එතන කැනලා වතුර ලබා ගන්න. ඒ පිළිබඳ එතකොට බලාපොරොත්තුවක් අපේක්ෂාවක් ගලවන්න පුළුවන් වෙනවා ඒ නාට්‍යෙට. ඒ තුල තමයි ඇත්තටම අපට හිතෙන්නට ගන්නේ මේ සාහිත්‍ය කලාවට බොහෝ දේවල් කරන්න පුළුවන්. ඒක සිද්ධ වුණායින් පස්සේදී කඳවුර තුල පොළොන්නරුව කඳවුර තුල එක්තරා දුරක යහපත් ආකල්පයන් ඇති වෙන්න පටන් ගන්නවා. ඒ නිසා ගොනු වීම ඇති වෙනවා. සාහිත්‍ය කලාව පිළිබඳ කතා කරන්න උනන්දු වෙනවා. ඉතින් මේ එහෙම දෙයක් සිද්ධ වෙනවා මේ එතකොට දේශපාලනය සහ කලාව එක්තැන් කරන තැනක් බවට පත් වෙන්නේ මගේ ජීවිතයේ මුලින්ම මේ පොළොන්නරුව කඳවුර තුල. දැන් ඔබ අපි මේ වැඩසටහන ආරම්භ කරන්න ඉස්සෙල්ලා කතා කරන වෙලාවේ කිව්වා මේ කියවීම අකණ්ඩව කරන එකක් කටයුත්තක් දැනුත්. දැන් ඒකත් පදනම වැටෙන්නේ කොහෙද? ඒක මෙහෙම දැන් මේ අපි අපේ ගෙදරත් තාත්තා පොඩි පොත් ගියන්ලා දුන්නා. ඒ වගේ මගේ මේ ලොකු අප්පච්චි ගුරුවරයෙක්. ඉතින් එයාත් ඔය කුමර කතාරෝ මේවා ගෙනල්ලා දුන්නා. ඊළඟට මගේ යාළුවෙක් හිටියා නිහල් වික්‍රමරත්න කියලා. එයා ඒගොල්ලන්ගේ තාත්තා පරිපාලන නිලධාරියෙක්. ඒගොල්ලන් ගෙදර පොත්පත් තිබ්බා. ඉතින් මම ඊළඟට කියවනවා. ඊට පස්සේදී 71 දී මේ පොළොන්නරුවේ කඳවුරේ මේ කුරුඹා පිටියගේ මූලිකත්වයෙන් තවත් අය සම්බන්ධ කරගෙන අත්තකුරු වලින් ලියලා පොත්පත් එක්කහු කරගත්ත පුස්තකාලයක් ඇති කරා. ඒක අද හිතනකොට ඇත්තටම ඒවා මහා පුදුම සහගත වැඩ. වියට්නාම් කෙටි කතා මට මතක ඇද්දත් පනාව වගේ කෙටි කතා ඒ ලස්සන මුතු වගේ අකුරෙන් කුරුඹා පිටේ පිටපත් කරලා ඒවා තියලා බෙදා හරිනවා. ඊළඟට ජනතා විමුක්ති පෙරමුණ පිළිබඳව විවේචන අනිත් කඳවුරු වලින් එන ලිපි
ඒවා ලියලා බෙදා හරිනවා. හරි ඊළඟට ඔක්කොම අත්තකුරින් අත්තකුරෙන් පොත් කීපයක් තිබ්බා අනිත් අත්තකුරෙන්. ඉතින් ඒක පවත්වාගෙන ඇත්තට මට කුරුමාපිටිය පිළිබඳව විශාල ගෞරවයක් ඇති වෙන. ඊට පස්සේ මම හිතන්නේ කුරුමාපිටියටත් විවරණ සංග්‍රහව සංස්කරණය කිරීම සංදේශය තරණය ඉතින් ඒ ආభాෂය ලැබෙන්නේ ඒත් එක්ක. ඉතින් ඒ තුල අපි හිර කරලා තිබ්බට අපේ කියවීම නැති කරන්නට අපට ගීත ගායනා කරන්න තහනම් කරන්නට ආණ්ඩුව වලට බැරි වෙනවා. අපි ඒවා ඇතුලේ අපට අවශ්‍ය ආකාරයෙන් අපි පවත්වාගෙන යනවා. දැන් මම හිතන්නේ ඒ ඔය ලැබපු ආభాෂය තමයි මම හිතන්නේ ඔබට හේතු වෙන්නේ අද වෙනකනුත් මේ කලාව කොහොමද සමාජය වෙනුවෙන් භාවිතා කරන්නේ කියන එක ගැන ප්‍රායෝගිකව ඒ කටයුත්තේ නියැලෙන්න. දැන් මට මතකයි තා බරපතල වකවානුවක් තමයි අපේ ලංකාවේ යුද්ධේ අවුරුදු 30ක යුද්ධේ මේ අරගලේ නෙවෙයි අරගලේ තාම තියෙනවා. දැන් මේ යුද්ධේදී ඔබ ඇතුළු පිරිස ආරි අයියා කුමාරෙප්පාවල මහින්ද චන්ද්‍රසේකර සම්බන්ධ වුණා. ඇතුළු පිරිස සාදු ජනරාල් ප්‍රසංගය කරන්න ගන්නවා. මම කැමති මොකද දැන් ඔබට අවශ්‍ය නම් මම හිතන්නේ ඔබේ කතන්දරේ එක්ක ඔබේ අත්දැකීම් එක්ක ඔබට මේ ආණ්ඩු වෙනස් වීම එක්ක ඔබට ඕන නම් යම් තැන් වලට යන්න තිබුණා. මම හිතන්නේ එහෙම අවස්ථාවක් තිබුණා කියලා. නමුත් ඔබ තෝරගන්න වෙන මාවතක්. ඒක නිකන් ලේසි මාවතක් නෙවෙයි. මොකද මට අත්දැකීමක් තියෙනවා ඔබත් එක්ක ඔය සාධ්‍යරාව වැඩේ හවුල් වෙලා අපි නාට්‍ය කරන්නම කෙටි. ඉතින් ඒක ටිකක් අමාරු වැඩක්. පහසු ජීවිතයක් නෙමෙයි. ඉතින් සමහරලාට ඔබ මේ පසුබිම එක්ක කියලා හිතනවා දැන් ඔය කියනකොට ඒ ගමන යන්න සූදානම් වුණේ. මම කැමති ඒකේ අත්දැකීම කොහොමද සෞදි ජනතාව වගේ එකක් පටන් ගන්න හේතු වෙච්ච කාරණේ පැහැදිලි රටේ දිචත්. නමුත් ඇයි ඔබ එහෙම කරන්න ගන්නේ? රොයි මේ දැන් අපි 71 අරගලෙන් පස්සේ සිරගත් වෙලා ඊට පස්සේ හිරගෙවල් වලින් නිදහස් වෙනවනේ. නිදහස් වුණාන් පස්සේ මට අවස්ථාව ලැබෙනවා ගුවන් විදුලියට සම්බන්ධ වෙන්න. 1978 හෝ 79 මම හිතන්නේ රජරට සේවය ආරම්භ කරනවා. ඒකට රජරට සේවයේ ආරම්භක සිතාරවාදකයෙක් විදිහට මම සම්බන්ධ වෙනවා. ඊළඟට ගායකයෙක් විදිහට මම සම්බන්ධ වෙනවා. පසු කාලයක නිවේදකයෙක් විදිහට මම කටයුතු කරනවා. නමුත් 88-89 භීෂණ යුගයත් එක්ක එතකොට ගුණදාස කපුගේ රජර්සේ 88-89 මේ භීෂණයත් එක්ක කපුගේගේ මගේ දුල්ගණීගේ වැඩ තහනම් කරලා කරනවා. ගුවන් විදුලියෙන් අපිව එළියට දානවා. මම කරගෙන හිටපු නිවේදන කටයුතු ගීත ගායනා වාදකේ මේ සියලු කටයුතු තහනම් කරලා එළියට දානවා. ගුවන් විදුලිය භූමියට පාතැවීම තහනම් කරලා. ඉතින් මේ වකවානුව වෙනකොට ඒක නොකරි හේතුවක් විදිහට තියෙන්නේ ඇත්තටම ඒවකට හිටියා මෙහි සහකාර පොලිස් අධිකාරිකවරයෙක් ආර්.එම්. රත්නායක කියලා. ඔහු 88-89 සිද්ධියේදී බරපතල විදිහට තරුණයන්ට වද දීලා මරපු මිනිස්සෙක්. ඒක අපි දැනගෙන හිටියා. ඔහු මානසික රෝගියෙක් ඇත්තටම. ඔහු මිනිස්සු මරපු මිනිස්සුන්ට හරි අමාරුයි මේ නැවත පියවි තත්ත්වයෙන් ඉන්නට ඒව මතක් වෙන්නේ නැති. ඔහු ඒක මගහැර ගන්නට ඔහු කරේ බෝධි පූජා පවත්වන එක. ඔහු ඊට පස්සේ ඒ බෝධි පූජා පවත්වන්නට හඩ්සන් සමරසිංහගේ සිට හරි කලාකාරයෝ 70 බුරුත්තක් හිටියා. ඒ සියලු දෙනාම සම්බන්ධ කරගෙන බෝධි පූජා පවත්වන්නට එනවා. කොළඹ. ඊට පස්සේ මෙහාට ඇවිල්ලා ඒ දේ කරන්න ගත්තා. ඒ වගේම පව් හොදා ගැනීම සඳහා මිනිහ හිතුවා මේ ජාතිවාදී මේ දේශප්‍රේමී කියලා ජාතිවාදී ගීත ලියන්න ගත්තා. ඒවා කියන්න අපි ලව්ව කියන්න උත්සාහ කළා. කොළඹ ඉතාම ප්‍රවීණ සංගීතවේදීන් මෙයාගේ ඔඩොක්කුවේ ඒ ගීත ගායනා කරා. හරි. ප්‍රගතිශීලී මුහුණු දාගෙන අද ඉන්න බොහෝ පිරිස ඒ ගීත ගායනා කරා. නමුත් මේ ගීත ගායනා කරන කපුගේටත් මට දියුල්ගණටත් කියනකොට අපි ඒක ප්‍රතික්ෂේප කරනවා. මේකෙන් කෝප වුණා.
එතකොට හිටියේ ඒ.ජේ රණසිංහ. ගෝවිදුලි බාර. ප්‍රවෘත්ති. ඊට පස්සේ ඔහු සම්බන්ධයි මේ හේමා ප්‍රේමදාසලත් එක්ක මේ පොලිස් අධිකාරිවරු. මේගොල්ලෝ එක්ක හොයලා ඒතකොට හඩ්සන් සමරසිංහ තමයි මේ ශ්‍යාමන් හිටියේ. ඔවුන් එක්ක හොයලා අපි වැඩ තහනමට ලක් කළා. එතකොටත් අපි ඇත්තටම එක්තරා දුරක 70 ගේ අරගලයෙන් පස්සේ යම් දේශපාලන ඥානයක් එක්ක සහිතව මේ සංගීත කටයුතු වල නිරත වෙමින් හිටියා. ඊට පස්සේදී දැන් අපි එළියේ. එතකොට තමයි මේ යුද්ධයේ බරපතල විදිහටම සිදුවෙමින් පවතිනවා. එතකොට මේ සමාජය ශ්‍රී ලාංකික සමාජයේ යුද්ධයට විරුද්ධව බලපෑම් කරන කණ්ඩායම් තිබ්බා. මම හිතන්නේ ඔබත් අපට මුණ ගැහෙන්නේ එවැනි පසුබිමක මේක මේ ජනාවබෝධ කේන්ද්‍රය හා සම්බන්ධ. ඒ වගේම බදුල්ලේ තිබ්බා, මේ කොළඹ තිබුණා, මේ නුවර තිබ්බා. ඒ වගේ අපට ගීත ගායනා කරන්නට කතා බහ කරනවා. ඉතින් අපි ජාතිවාදයට විරුද්ධව ගීත ගායනා කරනවා. ඉතින් මේ වකවානුවේ තමයි මට මතක විදිහට 1995 චන්ද්‍රිකා බලයට පත් වුණාන් පස්සේදී අපට අවස්ථාව ලැබෙනවා යාපනයට යන්න. LTT සංවිධානය ඒකට බලය අල්ලා හිටියේ. යම් සටන් විරාමයක් ප්‍රකාශයට පත් කළා. ඉතින් එහිදී අපට යාපනයේ සාමාන්‍ය ජනතාවත් එක්ක සම්බන්ධතා පවත්වන්න පුළුවන් වෙනවා. ඊළඟට LTT නායකයොත් එක්ක කතා කරන්න අවස්ථාව ලැබෙනවා. ප්‍රභාකරන් නැරෙන්නට ඇන්ටන් බාලසිංහ මේ තමිල්චෙල්වම් නඩේචල් මේ සියලු දෙනාත් එක්ක අපට අදහස් ප්‍රකාශ කරගන්න අවස්ථාව ලැබෙනවා. ඒ වගේම අනාථ කඳවුරු වලට අපට යන්න පුළුවන්කම ලැබෙනවා. ඔවුන් එක්ක කතා කරන්න අවස්ථාව ලැබෙනවා. ඒ යුද්ධයේ බරපතල ඛේද වාචකයේ ඇස් දෙකින් දකින්නට ඒ කඳුළු දකින්නට ඒ කටහඬවල අහන්නට ඒ ඛේද වාචකයේ දකින්නට පුළුවන්කම ලැබෙනවා ඒ ගමනේදී. ඉතින් එද්දි මම කල්පනා කරනවා මේ වෙලෙන් බරපතල ලෙස පෙනී තිබෙනවා. යුද්ධ විරෝධී ගීතයක් ගායනා කරලා හිත හදාගන්න බෑ. මේ යුද්ධේ නතර කිරීම සඳහා යුද්ධයට එරෙහිව සාමය වෙනුවෙන් කෙරෙන වැඩසටහනක් ආරම්භ කළ යුතුයි කියන බීජය ඇති වෙන්නේ ඒ යාපනයේ සංචාරයත් එක්ක. ඉන් පස්සේ තමයි මම දකුණට ඇවිල්ලා සාදු ජනරාව නමින් ගීත ප්‍රසංගයක් මහින්ද චන්ද්‍රසේකර ඊළඟට ආරියසේන රත්නායක කුමාරෙප්පාවල තබ්ලා ගැහුවා. ආරියසේන රත්නායක සර්පිනාව ගැහුවා. මහින්ද චන්ද්‍රසේකර මේකේ ගීත පිළිබඳව විවරණ කරා. මම ගීත ගායනා කරා. මෙවැනි තත්ත්වයක් තුළ තමයි මේ විදිහට තමයි සෞජන්‍යව ආරම්භ වෙන්නේ. ඒකේ ඔබට විශේෂ අත්දැකීම් එකක් මම හිතන්නේ පිළිගත්තා වගේම පිළිනොගැනීම් ගොඩක් තිබුණා. ඒ වගේම ඔබ උතුරේ උක කළා. සෞජන්‍ය මට මතකයි වන්නාරම පැත්තේ ගිහිල්ලා මඩුපල්ලිය ප්‍රදේශයේ ගිහිල්ලා අවසානයේ මම හිතන්නේ LTT සංවිධානයේ එක් අවස්ථාවක නැවතුවා. නවත්තලා එතන වැඩසටහන කරන්න කිව්වා. මම කැමති අත්දැකීම් ටිකක් ඔබ කොහොමද ඒකන ඔය ඕක ලේසි නෑනේ. මොකද ඒ වෙනකොට තිබිච්ච තත්ත්වය අනුව එක්කෝ අපි දේශප්‍රේමීන් නැත්නම් දේශද්‍රෝහීන් හැටියට නම් කරන තත්ත්වයක තිබුණේ. එක්කෝ අපේ සිංහල කොටි වෙන්න පුළුවන්. එහෙම තිබෙනකොට ඔබ ඇතුළු කණ්ඩායම මේකට මුහුණ දුන්නේ කොහොමද? ඒ තැන්වල අත්දැකීම් කීපයක් අපි කැමතියි දැනගන්න. ඒක කටුක අත්දැකීම් බොහෝ විට මිනිස්සු අපිව පිළිගත්ත මිනිස්සු හිටියා. මිනිස්සු Tamanට කන්න තියෙන දේ අපට කන්න උයලා දුන්නා. ඊළඟට තමන්ගේ දරුවන්ට සමහර විට කිරිපිටි ගන්න තියෙන සල්ලි සමහර විට අපි කැටයක් එක්කව කරනකොට අපේ ගමන් වියදම් සඳහා මිනිස්සු දුන්නා. එවැනි පසුබිමක් තිබ්බා. ඊළඟට ඒගොල්ලෝ තවත් වරක් ආය සෞජන්‍යව සංවිධානය කරා. මම කියන්නේ මෙවැනි ප්‍රතිචාර තිබුණා. එසේම ඊටාම කටුක ප්‍රතිචාර දකුණේ සමාජයේ තිබ්බා. දකුණේ සමාජයේ අපිට පහර දෙන්නට උත්සාහ කරපු අවස්ථා තිබ්බා. එකවරක් 60 වලදී නුවරඑළියේදී ජාතිවාදීන්ගේ ප්‍රහාර වලට අපිව ලක් වෙන්නට ගියා.
ඒ අවස්ථා හැම එක්කෙදිම ආය සාමාන්‍ය මිනිස්සු එකතු වෙලා අපිව ආරක්ෂා කරගන්න තත්ත්වෙනුත් තිබ්බා. උතුරෙදිත් ඒ තත්ත්වයක්ම සිදු වුණා. අපි එකවරක් යාමේ යනකොට LTT සංවිධානයේ මේ පාලන ප්‍රදේශයේ ඉතින් මගේ හිටපු හමුදා සෙබළු කිව්වා යන්න එපා. අපට වග කියන්න බෑ ඔයගොල්ලන්ගේ ජීවිතවලට කියලා. නමුත් සාමය සඳහා යන ගමනකදී අවදානම් බාර නොගන්නවා නම් ඒ තුවක්කු දැකලා ආපහු හැරෙනවා නම් මං හිතන්නේ ඒක සැබෑ උත්සාහයක් වෙන්නේ නැහැ. ඒ නිසා අපි කිව්වා අපි ආයුතුයි කියලා අපි තීරණ අරගෙන ගියා. ඒ යද්දී මගදී තුවක්කු පෙන්නලා LTT සංවිධානයේ ඒ සෙබළු අපිව නතර කරා. නතර කරලා අපිත් එක්ක කතා කරා. ඊට පස්සේ විස්තර ඇහුවා. අපි විස්තර කිව්වා. දැන් යන තැන අපි කිව්වා අපි මේ අනාථ කඳුරු වලට යන්නේ. අපි මෙහෙම ගීත ගායනා කරන පිරිසක්. මෙහෙම සාමය වෙනුවෙන් පෙනී සිටින පිරිසක්. ඊට පස්සේ ඔවුන් කිව්වා ඔවුන්ගේ අවසරයකින් තොරව මේ මෙහාට යන්න පුළුවන් කමක් නැහැ. අපි කිව්වා ඉතින් මේ සාමය පිළිබඳව කටයුතු කරන්නට කාගෙන්වත් අවසර ගත යුතුයයි අපි තාම විශ්වාස කරන්නේ නැහැ කියලා. යුද්ධ කරන්නට අවසර නොගන්නා රටක මිනිස්සු මරන්න අවසර නොගන්නා රටක මිනිස්සු ජීවත් කරවන්න කතා කරන්න අවසර ගත යුතුයි කියලා අපි විශ්වාස කරන්නේ අපි මේ ගමන යනවා කියලා. ඊට පස්සේදී ඔවුන් අපෙන් ඉල්ලීමක් කළා. උන් කිව්වා ඔබලට පුළුවන්ද අපිට ප්‍රසංගයක් පවත්වන්න කියලා. අපි කිව්වා පුළුවන්. හැබැයි අපි දැන් මේ ගිහිල්ලා ඇවිල්ලා තමයි කරන්නේ. අපි එහාට එනවා කියලා දන්නලා තියෙනවා. ඊට පස්සේ උන් කිව්වා හරි එන්න අපි මේ අපි සූදානම් කරනවා. ඊට පස්සේ මේ අපි ඇවිල්ලා කාවද කොන්ටැක්ට් කරන කාගේ නම නැහැ කොන්ටැක්ට් පර්සන්ලා නැහැ. එන්න මෙතෙන්ට අපි සූදානම් කරලා තියෙනවා. ඊටම අපි ආවා. අපි හුඟටම හවස් වෙලා ආවේ. ඒගොල්ලෝ පෙට්‍රෝල් මැක්ස් ලයිට් නැහැ. පෙට්‍රෝල් මැක්ස් තියාගෙන අපි එනකල් බලාගෙන හිටියා. විශාල සෙනඟක් හිටියා. අපි ඉතින්දී ඇත්තටම අපි ප්‍රසංගය අපි පැවැත්තුවා. මට මතකයි මේ රොයි ඉතින්දී දැන් ඔවුන් විසින් ඝාතනය කරපු පදවියේ දුව පිළිබඳව මම ගීත ගායනා කරන්න හදනකොට අපේ සහෝදරවරු පිටිපස්සෙන් ඒ ඇත්තටම මට තිබ්බ ආදරයට මේ ජීවිතය පිළිබඳව අපි ඕක ගායනා නොකරමුද කියලා යෝජනා කළා. මේක තර්ජනෙන්න පුළුවන් මම කිව්වා නැහැ. මේක මම ඒක තීරණය කරලා තිබ්බේ. මම දකුණේ ගායනා කරන දේ මේ උතුරේ මිනිසුත් එක්කත් ගායනා කළ යුතුයි. ඒ විවේචනය අපි ඉදිරිපත් කළ යුතුයි කියලා මම ඒ ගීත ගායනා කළා. ඔවුන් අහගෙන හිටියා. අහගෙන ඉඳලා ඔවුන් මේ කිව්වා අපි දන්නවා ඒගොල්ලෝ ගායනා කරන ගීත. අපි බලන් හිටියේ ඔයා දකුණේ ගායනා කරන ගීත මෙහෙත් ගායනා කරනවා කියලා. ඒ පිළිබඳව අපි ඔයගොල්ලන්ට අපේ ගෞරවය පුද කරනවා ඔයගොල්ලෝද. ඒ වෙලාවේ මම ඒ ගීත ගායනා නොකරා නම් වුණ අපි කෙරේ විශ්වාසයක් ඇති කරන්නේ නැහැ. හරි. ඊට පස්සේ මට මතකයි අපිට දුන්න ඉතාලම දරිද්‍රතාවයෙන් හිටපු කාලයක්. අපටත් එහෙම ඒගොල්ලෝ කොස් ගෙඩියකුයි කිසල් කෙනෙකුයි දුන්නා මේක ඔයගොල්ලෝ අරගෙන යන්න අපි කැමති තියාගෙන ඉන්නවා කියලා. ඔව් හිතුවතුනි මම හිතන්නේ මේකේ තව ගොඩක් තියෙනවා. මේ මොකද මේ සිදුවීම එනකොට මමත් එතන හිටියා. ඔව් මේ තව ගොඩක් අත්දැකීම් තියෙනවා. සමහර දේවල් අපිට එහෙම කතා ගන්න බැරි. මම හිතන්නේ මේ කලාකාරුවෙක් අතින් මොකද්ද වෙන්න ඕනේ කියන කාරණේ මම හිතන්නේ තාම පැහැදිලි මේ අත්දැකීම එක්ක. ඉතින් මේක මම හිතන්නේ කොච්චර කාලයක් විතර කොච්චර වැඩසටහන් ප්‍රමාණයක් කරන්නේ නැද්ද? සාදුවනවා. වැඩසටහන දහස් ගණක් කරා. ඇත්තට මම හිතන්නේ 3000 පැන්නා. දැන් ඔය සාල්ජන්දාවෙන් යන ගමනේදී සමහර විට අපේ ප්‍රසංග 4ක් 5ක් කරනවා එක දවසට. සමහර දවස්වල මට ඇත්තටම ඔබට මතකයි මේ උගුර මෙයා වෙලා ඊට පස්සේ අපි ආයේ නිදාගෙන ඉඳලා තමයි පහවදා උදේ ඒ බැරෑන්ඩි අරගෙන කරන්නේ.
දහස් ගානක් කරා රෝල්. මට හිතෙන්නේ ලාංකීය සංගීත ශාස්ත්‍රයේ කෙටි කාලයක් තුළ වැඩිපුරම පවත්වපු ප්‍රසංග වාර ප්‍රමාණය සාදු ජනතාව තමයි කියලා. ඔව් ඒකට තව එකතු කරන්නත් ඕනේ. දැන් හිතෝදේ අපි එක අවස්ථාවක මානවිකම් දිනය වෙනුවෙන් ගීත වැඩසටහන කරමු කියලා සැලසුම් කළා මීගොබේ. ඒකට අපි සමහර අපි ඔය කියන ඔබ කියන වගේම ටිකක් ඉදිරියෙන් සිටිනවා කියන ගායක ගායිකාවට ආරාධනා කළා. උන්ට තිබුණු ප්‍රශ්නේ කවුද බෑන්ඩ් එක ප්ලේ කරන්නේ? සවුන්ඩ්ස් කොහෙන්ද? සවුන්ඩ්ස් කවුද කරන්නේ? ඒතකොට ඒ වෙනකොට මම දන්නේ අපේ කවුද චන්දන කීර්ති බණ්ඩාර තමයි බෑන්ඩ් එක අරගෙන ආවේ. එයා තමයි නිවේදන කටයුතු කළේ. ඉතින් එයාගේ තව ඒගොල්ලෝ තමයි සවුන්ඩ්ස් ගෙනාවේ. ඉතින් අපි එහෙම කියපුවාම සමහර අපි රැඩිකල් කියලා හිතන ගායිකාව කිව්වා මට ඔකට එන්න බෑ කියලා. ඒතකොට මම මේ කියන්න හදන්නේ මේ වැඩසටහන හෝල් එකකවත් AC කරපු ශාලා ඇතුළේවත් කරපු ඒවා නෙවෙයි එහෙමත් කළා. ඒ වැඩි ප්‍රමාණයක් කළේ පාරවල් අයිනේ. පන්සල් වල පල්ලි වල මිනිස්සු එකතු වෙන තැන්වල කරේ. ඒකයි මම හිතන්නේ ඒකේ විශේෂත්වය. ඔය 3000 ගානේ මම හිතන්නේ වැඩි ප්‍රමාණයක් තියෙන ඒවා. ඔව් ඇත්තටම නෑ. අපිට ප්‍රශ්නයක් උනේ නෑ රෝයි ඇත්තටම පවත්වන ස්ථානය. ඒ ශාලාව පිළිබඳ අපිට කිසිම ප්‍රශ්නයක් නෑ. ශාලාවක් නැත්නම් එලිමහනේ. ඊළඟට අපිට කිසිම ප්‍රශ්නයක් උනේ නැහැ මේ ශබ්ද මෙවලන් සදා. අපි ඇත්තටම පාවිච්චි කරේ මුලින්ම පාවිච්චි කරේ බැටරි එකට මේ ඇම්පයක් ගහලා මේ කතා බහ කරන මේ එක මයික් එකක් තියෙනවා මේ සින්දු කියන එක කෙනාට. අනිත් එක සර්පිනාව ගහනවා තබ්ලාව නිකන් ගහනවා. එහෙමයි පටන්. ඒ නිසා අපිට ඒ කොන්දේසි තිබ්බේ නැහැ. ඒ නිසාම තමයි ඒක පවත්වාගෙන යන්න පුළුවන් වෙන්නේ. අර එහෙම තියුණා නම් ඒකට මිලක් නියම කරන්න සිද්ධ වෙනවා. හරි. මිනිස්සු සාමයේ පිළිබඳව උනන්දුවක් කැක්කුමක් තියෙන මිනිස්සුන්ට මෙවැනි දෙයක් ඕගනයිස් කරන්න මේ අමාරුවක් නෑ අපහසුවක් නෑ. හරි. අපිත් කොහෙන් හරි ඇත්තටම දැන් අපිට උදව් කරපු මිනිස්සු හිටියා මොනලා සංවිධානය උන්ගේ වාහනේ අපි වෙනුවෙන් නිදහස් කරලා තිබ්බා ඒ කාලේ වෙනකොට. සමහරව අපිට දුන්නා. ඒකට යන ඩීසල් ප්‍රමාණය මිනිස්සු එක්කහුව කරලා දුන්නා. හරි. ඒ නිසා මිනිස්සුන්ගේ දායකත්වයක් ඇත්තටම තිබ්බා ඒකට. ඊළඟට අපේ වාදකයෝ ඉල්ලා සිටියේ නෑ මේ වාදකයෝ දෙන්න ගෙවා ගන්න බැරි මුදල් වනේ. ලැබෙන්නේ කොච්චරද? ගෙදර ඉඳලා එන්නේ ගමන් වීදමක් ලැබෙනව නැද්ද? ඉතින් ඒවා ප්‍රශ්න නෙමෙයි. හරි. ඉතින් ඒක ඇත්තටම කතා කරනකොට අද නම් මට හිතෙන්නේ කතා කරනකොට නිකන් ඒක පුදුම සහගතයි වගේ මේ සමාජය අද කතා කරොත් කීයද ගන්න? ඇඩ්වාන්ස් එක. පොඩි ගණන් මේවා. තාම ඉහළ මට්ටමක තමයි මේ මනුස්සකම් ගැන කතා කරන, යුද්ධයට එරෙහිව කතා කරන, මානව හිමිකම් ගැන කතා කරන කලාකාරයෝ පිළිබඳව අපි හොඳටම දන්නවා. ඒ අත්දැකීමුත් අපිට තියෙනවා. ඉතින් ඒ නිසාම අපිට මිනිස්සු ගැනත් විශ්වාසයක් තිබ්බා. මිනිස්සුන්ට අපි ගැනත් විශ්වාසයක් තිබ්බා. ඉතින් ඒ නිසා අපිට මේ ප්‍රසංගේ පවත්වා ගැනීම සඳහා කොන්දේසි නොමැති නිසා ඒ ප්‍රසංග දහස් ගානක් අපිට පවත්වන්න පුළුවන්. ඔව් මම හිතන්නේ තව කාරණා තියෙනවා ඒකේ එකතු කරන්න ඕනේ. මොකද පසු කාලේ ඔබ ශබ්ද විකාශන යම් ප්‍රමාණයක් ඔබ ගත්තත් දැන් සාමාන්‍ය අපි දන්නවා ප්‍රසංගයකදී ගායක ගායිකාවෝ ශිල්පීන් ඉන්නේ මේ ඔක්කොම සකස් කළාට පස්සේ ඇවිල්ලා මේ වැඩේ කළා. ඒගොල්ලෝ ගියා ඊට පස්සේ අර අනිත් වැඩ කරන කට්ටිය තමයි ටික අකුලගෙන ඉන්නේ. හැබැයි මම දන්නේ නම් ඉතින් එහෙම එකක් නෙවෙයි. ජයේලා ඇතුළු පිරිස බෆල් උස්සගෙන යනවා, වයර් ගානවා, මික්සර් උස්සගෙන යනවා, පෙට්ටි උස්සගෙන යනවා. ඊට දාඩිය දාගෙන ඒ වැඩේ කරලා තමයි වැඩසටහන කරන්නේ. මම දන්නවා මේ මේකප් නෑ. මේකප් නෑ. මම දන්නවා මේ වැඩේ කරනකොට අපිට තියෙන අමාරුව මේ සමහරට බඩු උස්සලා ආරම්භය කරනකොට වැඩසටහන කරන්න මහන්සි. නමුත් එහෙම තමයි වැඩේ කළේ. මම කියන්නේ ඒකයි තාම මම හිතනවා ජය මොකක් ලියවෙන්න ඕනේ කියලා වෙන කොහේ හරි මොකක් හරි එකක ඔය සටහන් වෙන්න ඕනේ කතන්දරේ. කියන්නේ ඒක රෝහිලා තමයි කරන්නේ. අපි කරමු නේද? මම කැමතියි කර. ආයතන වල මාධ්‍ය ආයතන තියෙනවා රෝහි. ඒවා. හරි. ආයතන වලට සල්ලි තියෙනවා. හරි. ආයතන වල යහපත් අරමුණු ලියලා තියෙනවා. යහපත් අරමුණු වෙනුවෙන් මුදල් ගෙන්නනවා.
වගකීමක් තිබෙනවා. ඒක හරි. අපට කළ හැකි කාර්යය පමණයි. මගේ කාර්යය මම හිතන්නේ මම දැනටමත් කරමින් සිටිනවා. ඉතින් මම හිතන්නේ එතන තමයි බරපතල ප්‍රශ්නේ තියෙන්නේ. ඔව් තව දැන් ඔබ සාදු කරනවා විතර නෙමෙයි මම හිතන්නේ. මොකද ඔබේ අර ඇඟේ තියෙන අමාරුවක් තියෙනවනේ. ඒක නම් කියන්නේ. දැන් ඒ නිසා ඔබ ගොඩක් වෙලාවට මැදිහත් වුණා මිනිස්සු අතර අදහස ගෙනියන්න මේ පවතින දේශපාලන වටාපිටාව හොඳ නැත්තම් ඒක හොඳ නැහැ කියලා කියන්නේ. ඒ නිසා ඔබ දෙපාරක් ගුටි කෑවා. මට මතකයි. එක කණ්ඩායමපුරේදී අනිත් එක හම්බන්තොටදී. හරියද මං කියන්නේ? හරි. ඔව්. මං කියන්නේ ඔය ඒ තැන් දෙකෙත් මං හිටියා. මොකද ඒක දන්නවා මේ වෙච්ච වැඩේ මොකක්ද කියලා. මම කියන්නේ එහෙම ටිකක් ලොකු කතන්දරයක් තියෙනවා. හැබැයි මට දැනගන්න ඕනේ. මේවා නිකන් මේ පහසුවෙන් විඳ ගන්න පුළුවන් ඒවා නෙමෙයි. ගෙදර කෙනෙකුට වෙන්නේ අවුලක් යනකොට කරදරයක් වෙනකොට එන අභියෝගාත්මක වැඩ කටයුත්තක නියැල වෙනකොට ගෙදර අයගෙන් පොඩි එනවා නිකන් පස්සට ඇදීමකුත් තියෙන්න පුළුවන්. ඔබේ ගෙදර ප්‍රතිචාරය දුවලගෙන් සහ බිරිඳගෙන් කොහොමද තිබුණේ? ඒක ඇත්තටම මේ රොයි මගේ ජීවිතයම අපි විවාහයෙන් පස්සෙත් තිබුණ විමුක්ති ගී ප්‍රසංගයට මම සම්බන්ධ වෙනවා. ඊට පස්සේ කම්පන ප්‍රසංගය ඊළඟට මේ කටයුතුත් එක්කම තමයි මේ විවාහ කටයුතු. දරුවෝ බිහි වෙන්නෙත් මේත් එක්ක. ඒකට මම බොහෝ විට සමහර විට ගෙදර ඉන්න කාලය අඩුයි. හරි. මේ වැඩ සටහන් වලට සම්බන්ධ වෙන. මගේ ජීවිතය දරුවෝ හිතන්නේ තාත්තා මෙහෙමයි. මුල ඉඳලම මේගොල්ලන්ට අලුතෙන් පටන් ගන්න දෙයක් නෙමෙයි. තාත්තා කියන්නේ මෙහෙම මිනිස්සෙක්. තාත්තා කියන්නේ මිනිස්සුත් එක්ක ගනුදෙනු කරන මිනිස්සෙක් කියන පොඩි කාලේ ඉඳලා ඒගොල්ලන්ට ඒ හැඟීම තිබ්බා. අපේ ගෙවල් වලට එන්නේ එවැනි පිරිස්. අපේ ගෙවල් වල සාකච්ඡා කරන්නේ එවැනි පිරිස්. ඉතින් මගේ බිරිඳත් එවැනි අපේ ආදර සම්බන්ධයක් තුළ ගොඩනැගෙන්නේ. ඒකට මගේ දේශපාලනය දැනගෙන තමයි ප්‍රේමවතෙක් විදිහට මාව තෝරාගන්නේ. 71 තත්ත්වයන් ඊට පස්සේ අපේ දුෂ්කර ජීවිතයන් එක තේරුම් අරගෙන තමයි මේ මාව තෝරාගන්නේ. එතකොට මට ලැබෙන්නේ මේ අර පිටුපසට ඇදීම් වලට වඩා ඇත්තටම මේ මාව තවත් ඉදිරියට තල්ලු කරන ප්‍රතිචාර සමහර අවස්ථාවල දැනුත් සමහර විටක මේ අය විශ්‍රාමික ගුරුවරියක්. ඉතින් මම ඇත්තටම එහෙම ගුවන් විදුලියෙන් එළියට දැම්මෙන් පස්සේ අපිට එහෙම විශ්‍රාමයට කොහොම මොකුත් එහෙම නැහැ. ඉතින් මේ සමහර අවස්ථාවල යම් සාකච්ඡා සඳහා යනකොට ඒකේ ඉතින් මේ මගේ අතේ කීයක් හරි මිටමලවන්නේ තවමත් ඉතින් ඒ විශ්‍රාමයට ගන්න බැරිඳ. ඒ නිසා මම ඒක ගෞරවයෙන් සහ ආදරයෙන් ප්‍රකාශ කරන්න. ඉතින් මට ඕන් දරුවන් බිරිඳ ඒක මට හරියක් වුණා මිසක ඒක මට කිසිම අවස්ථාවක බාධාවක් වුණේ නැහැ. ඉතින් ඔබ කිව්වාසේම ඉතා දුෂ්කර කටයුතු ඒ පහර දීම් ආදේවා සාහිත්‍යයට එකතු වෙනවා. නමුත් මේ ඒවා ජීවිතය සහ මරණය අතර සිදුවීම්. අනිත් එක මහින්දගේ පාලනයට විරුද්ධව පාරට බැහැලා උඹට බෑ උඹව පරාජය කරනවා කියන එක ගල් ගැහිච්ච සමාජයක අපි කියන්න ගත්තා. ඔබලා නාට්‍ය වලින් ඒක කරා. අපි ගීත ගායනා කරමින් කතා කරමින් මහා පාරේ මිනිස්සුන්ට කිව්වා මේ මහින්ද රාජපක්ෂ පන්නන්න ඕන. පන්නේ පන්නන්න පුළුවන්. ඒ කතාව ඒ වෙලාවේ ඉතින් ඔවුන් අපිට පහර දී යුතුයි. ඔවුන් පහර දුන්නෙත් නිකන් නෙමෙයි. තා සැලසුම් සහගතව පහර දුන්නා. ඉතින් මේ කොහේ හෝ යම් වාසනාවක් තිබ්බා අපි තාම ජීවත් වෙනවා. ඒ කියන්නේ අය අරගල ඉවර නෑ තාම. තාම ඉවර නෑ. ඔව්. දැන් මට මතකයි ජය එක සැරයක් පත්තරයක ඉන්ටර්විව් කරලා තිබුණා 71 කැරල්ලේ හිටපු සහෝදරවරුන්ගේ දරුවන්. දුවවත්
ඉන්ටර්වයුව කරලා තිබුණා මම හිතන්නේ. එයා ඊටාම ධනාත්මක ප්‍රතිචාරයක් තමයි ඒකට දක්වලා තිබුණේ කියලා මට මතක හැටියට. ඔව් දුව මටත් මතකයි ඒක. දුව කියලා තිබ්බා මේ අපේ තාත්තා සමහර විට අපි දකින්නේ මාසයකට සැරයක් වගේ. නමුත් මේ මාසයකට සැරයක් දකිනකොට අපේ තාත්තා අපට ඒ අවශ්‍ය ආදරය සියලු දේ දෙනවා කියලා ඇත්තට. ඒගොල්ලෝ අපි ගැන ආඩම්බරය. මොකද සමහර සහෝදරුන්ගේ ඔව් කියලා තිබුණා පොඩ්ඩක් බොහොම යහපත් රිණාත්මකව ප්‍රතිචාර දක්වනවා. අපේ ජීවිත විනාශ කරා කියන අදහස. ඒක තමයි. නැත්තම් විතර හොඳ තැනක ඉන්න දෙනවා. ඒව කතන්දරේ. ඒක මම මතක් කරපු නිසා රෝයි මම කියන්නේ ඇත්තටම දැන් අපේ ආభాෂයේ දරුවන්ටත් ආවා, බිරිඳටත් ආවා. ඒ නිසාම තමයි ඔබ කියව විදිහට දුවත් උත්තම කියව චරිතයක් බවට පත් වෙනවා. එයාට කන්න බෑ මේ මොනා හරි ඔව් එවෙන දැන් බිරිඳ දැන් මේ කාලේ මම කියන්නේ මේ කාලෙත් අපේ ගෙදර පොත් තියෙනවා. අපි විවේක වෙලාවල හැම මොහොතකම මේ කියවීමේ කටයුතු වල නිරත වෙනවා. ඉතින් එහෙම නැත්නම් අපිට ජීවත් වෙන්න ජීවිතේ නෑ. ජීවිතයක් නෑ. ඉතින් ඒ නිසා දරුවන්ටත් ඒක බිරිඳටත් ඒක. ඉතින් දරුවන්ගේ දරුවනුත් දැන් එතන ඒ කියන්නේ සතුටක් තියෙනවා මේ සියලු කලකිරීම සහ මේ දුෂ්කරතා මැද්දේ ඒ සතුට අපට තියෙනවා. ඒක තමයි මම හිතන්නේ ලබන්නේ එකම සතුට. ඒකත් එක්ක. හරි. දැන් ඔබ ඉස්සලා කිව්වා අර පදවියේ දුව ගැන ගීතයක් ගායනා කළා. ඒ වගේම ඔබ ගායනා කරන ඔය යුගයේ අභියෝගාත්මකම ගීතයක් තව තිලීපන් ගැන. උඹයි මමයි එකම වගේ දරුවෝ තිලීපන්. ඒක ලියන්නේ ස්වාමීන් වහන්සේ කෙනෙක්. හරිද? ඔව් හරි මේ කෝආනන්ද ස්වාමීන් වහන්සේ. කොංගස් දිනී ආනන්ද ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ LTT කාඩරේක හිටපු තරුණෙක් නේ. දේශපාලනයේ නායකයා යාපනයේ හිටපු මේ ඔහු ඉන්දියන් හමුදාවට විරුද්ධව එල්ලීම් 14ක් මට මතක විදිහට ඉදිරිපත් කරලා ඔහු උපවාසයේ ඉඳ ගන්නවා. ඉතින් ඉඳගෙන ඔහු දවස් ගණනාවක් ඉඳලා අවසානයේදී ඔහු ඒ උපවාසයෙන් මියනවා. මම හිතන්නේ මේ මාරාන්තික උපවාස කියන ඒවා අපට කියලා දුන්න චරිත අපෙත් හැබැයි උපවාස කරනවා අපෙත්. හැබැයි මේ ඒකයි මේක සංසන්දනය කිරීම මම හිතන්නේ හරි වටිනවා. උන් දේශපාලන අරමුණ සැබෑ ලෙසම මම ඔය ගීතය රෝයි මේ යුක්ති පත්තරේ යුක්ති සුනන්ද දේශප්‍රියලා කරපු යුක්ති පත්තරේ තමයි ඔය මේ කෝආනන්ද හාමුදුරුවෝ ලියපු ගීතේ තිබ්බේ. ඊට පස්සේ ඕක මම අරගෙන තමයි අපි මේ ප්‍රේමරංජිත ජීවික්‍රමට කියලා මෙලඩියක් දාලා අපි ගීත ගායනා කරන්න පටන් ගත්තේ. දකුණේ ඕක කියනකොට සමහර තැන්වල නොයෙක් ප්‍රතිචාර ආවා. නමුත් අපි අත්හැරියේ නැහැ. ඒක හැමතැනම කිව්වා යාපනයේ කියද්දි යාපනයේ අපි අත්හැරලා ගන්න ඕම් කියන ඔබලා මේවා කියනවාද කියලා. ඉතින් මේ අපි LT දැන් රොයි මතු කරපු ඒක තව වටිනවා මම කිව්වා එක පැත්තකින් උපවාස කරලා මැරිච්ච LTT සංවිධානයේ දේශපාලන අංශයේ නායකයෙක් අපේ සහෝදරයෙක් කියලා අපි ගීතෙන් ගායනා කරනවා. උඹයි මමයි එකම මගේ දරුවෝ තිලීපන් කියලා. ඒ වගේම රෝයි LTT සංවිධානයේ විසින් පදවියේදී මරා දාපු දුව පිළිබඳව අපි ගායනා කරනවා. උඹලා මේ කරපු වැඩේ වැරදි කියලා. මම කියන්නේ කලාකරුවෝ විදිහට ඒක කියන්නට එක පැත්තකින් කොඳුනාරට ශක්තිමත් වෙන්නට ඕන. අනිත් එක පැහැදිලි දේශපාලන දෘෂ්ටියක් තියෙන්නට ඕන. ඒ තුවක්කුවේ කොකාට තියෙන ඇඟිල්ල සිංහලද දෙමළද මුස්ලිම්ද අපට අදාළ නැහැ. අපි ඒකට විරුද්ධ විය යුතුයි. අපි ඒ දේ කරා අදත් ඒ දේ කරමින් සිටිනවා. ඒ කියන්නේ ඔබ කියන්නේ මනුස්ස ජීවිතයක් ඝාතනය කරන්න නැති කරන්න කිසි කෙනෙකුට අයිතියක් නැහැ. අයිතියක් නැහැ. ඒට විරුද්ධ වෙන්නට අපට අයිතියක් තියෙනවා. ඔව් මම හිතන්නේ මේක තමයි තේරුම් ගන්න නැති වැඩි. මිනිස්සු. ඒ කියන්නේ ඔබ වැනි නිර්මාණකරුවන්, කලාකරුවන්, ක්‍රියාකාරීන් ඒ දරන ස්ථාවරයේ තේරුම් ගන්න. ඒ නිසා තමයි එක අන්තයකට දාලා තල්ලු කරලා ඒකට මඩ ගහන්නේ. එක්ක
කොටි කියයිනේ මොකක් හරි දාලා ඒක හදන නමුත් ඇත්තටම කතන්දරේ ඒක නෙවෙයි. ඒ කතන්දරේ මිනිස්සු ඇතුළේ ජීවත් වෙන්න අයිතියක් තියෙනවා. ඒ ජීවිතය ආරක්ෂා කර ගැනීම අයිතියක් තියෙනවා. ඒක කාටවත් ඒක නැති කරන්න කවුරුත් බලයක් දීලා නැහැ. ඒක ආණ්ඩුවකටවත් වෙනත් කණ්ඩායමකට ආයුධ සන්නද්ධ කණ්ඩායමකටත් බලය දීලා නැහැ. ඒතර ඒ වෙනුවෙන් පෙනී හිටින්න නැති එක තමයි අපේ තියෙන ප්‍රශ්නේ. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒකයි අපි තනි කරන්න උත්සාහ තනි වෙන්නේ. නමුත් තනි වුණා කියලා අපිත් අත නොහැරිය යුතුමයි. අතහැරලා බෑ. අතහැරලා බෑ. ඒක අතහරිනවා කියන්නේ මම හිතන්නේ අපි ජීවත් වෙන්නේ නැහැ කියලා. අපි අදහන දෙයක් වෙනුවෙන් අපි විශ්වාස කරන දෙයක් වෙනුවෙන් පෙනී නොසිටිනවා නම් ඇත්තට මේ ජීවත් වීමේ පළක් නැහැ. අපි මිය ගිහිල්ලා. තමන් අදහන දේ වෙනුවෙන් පෙනී සිටින්නට, ඒ වෙනුවෙන් ප්‍රකාශ කරන්නට, ඒ වෙනුවෙන් තමන්ගේ මාධ්‍ය තුලින් නිර්මාණ කරන්නට අයිතියක් අපට තිබෙනවා. ඒක මිනිස්සු දිනාගත්ත දෙයක්. ඒ අපි පාවිච්චි කළ යුතුයි. හොඳයි. දැන් මම හිතන්නේ අතිශයින් වැදගත් මේ කාරණා ටික අත්දැකීම් ටික. ඒ නිසා තව මේක නිකන් බොහොම නිකන් මේ කැටි කරලා ගත්ත අපේ කාලේ සීමාව ඇතුළත අපි මේ කැටි කරලා මොකද මට ප්‍රශ්න ගොඩක් එනවා එක එකට අහන්න. හැබැයි ඒක අහන්න ගියොත් මම හිතන්නේ අද හවස් වෙනකම් මෙතන සාකච්ඡා කරන්න වෙනවා. ඒ තරම් අත්දැකීමුත් තියෙනවා, කතන්දර ගොඩකුත් තියෙනවා. ඉතින් නමුත් අපිට කාලෙත් එක්ක අපිට සීමා කරගන්න වෙන නිසා තමයි අපි මේ බොහොම කෙටියෙන් මේ කතන්දරේ ඉවර කරන්න හදන්නේ. දැන් හරි වැදගත් ඔබේ විශ්වවිද්‍යාලයේ තමයි කිව්වොත් හිරගෙදර කඳුරු. එහෙම නේද? ඔව්. ඔබ වඩුපත ජාතක ආශ්‍රයෙන් නාට්‍ය කරයි කියලා කිව්වා. මම හිතන්නේ අපිත් වඩුපත කතන්දරයේ ආශ්‍රයෙන් අපිත් නාට්‍ය කළා. දැන් ඒකේ නොකිය කියවෙන දේ තමයි දැන් අපි සාමාන්‍යයෙන් හිතන්නේ කලාව තියෙන රස විඳින්න විතර කියලා. දැන් ඔබ කරන වැඩේ සෞන්දර්ය වෙනුවෙන් කියලා නේද? නමුත් ඊට එහා කාර්යයක් තියෙනවා. මම ඔබෙන් ඇහුවොත් ජයේ අපිට ඉන්න අලුතෙන් ගායක ගායිකාව විශාල ප්‍රමාණයක් ලංකාවේ. අලුතෙන් නිර්මාණ කරන කවි ලියන තරුණ පිරිස් ගොඩාක් ඉන්නවා. ඔබේ අත්දැකීම් එක්ක සහ ඔබ විශ්වාස කරන දේත් එක්ක අපි ඒ අයට මං කිව්වොත් අදහසක් කියන්න පණිවිඩයක් දෙන්න කියලා. ඔබ ඉල්ලීමක් කරනවා නම් ඒ අයගේ මොකද්ද කරන්න ඉල්ලීම? මම විශ්වාස කරන්නේ රෝයි ගීත ගායනා කිරීමේ හැකියාව තියූ පමණින් ගායකයෙක් වෙන්නට බෑ, කලාකරුවෙක් වෙන්නට බෑ. ගීත රචනා කිරීමේ හැකියාව තිබූ පමණින් එහෙම පද රචකයෙක් වී කලාකරුවෙක් වෙන්නට බෑ. සංගීත භාණ්ඩයක් වාදනය කළ හැකි පමණින් කලාකාරයෙක් වෙන්නට බෑ. දක්ෂ ශිල්පීන් විය හැකි. ශිල්පියා කලාකාරයෙක් දෙන්නේ. කලාකරුවා ඊට වඩා මම හිතන්නේ ප්‍රබල භූමිකාවක් රංගපෑ යුතුයි. ඔහු ඇත්තටම පාරමිතාවක් පුරන මිනිස්සෙක්. හරියට ඉර වාගේ. ඉර දැවෙමින් පිච්චෙමින් ලෝකයට ආලෝකය සහ මේ රස්නේ ලබා දෙනවා. හරි මේ උෂ්ණත්වය ලබා දෙනවා. කලාකරුවත් එහෙම වෙන්න ඕන. කලාකරුවන්ට ප්‍රශ්න නැතුව නෙමෙයි ජීවත් වීමේ ප්‍රශ්න තිබෙනවා. නමුත් කලාකරුවා පෙනී සිටිය යුත්තේ තමගේ නිර්මාණකරණයේදී එය මිනිසුන් වෙනුවෙන් කරන දෙයක් බවට පත් කරගත යුතුව තිබෙනවා. තමන් පිච්චෙනවා තමයි. තමන් පීඩාවට පත් වෙනවා තමයි. නමුත් ඒ තමයි කලාකරුවා. ඒක දුෂ්කරයි. පහසු නැහැ. අතපුරා සල්ලි ලැබෙන්නේ නැහැ. ගෙවල් දොරවල් යාන වාහන ලැබෙන්නේ නැහැ. කීර්ති ප්‍රශංසා ලැබෙන්නෙත් නැහැ. තියෙන එකත් විකුණන්න වෙනවා. තියෙන දේ විකුණන්න වෙනවා. ඉතින් නමුත් මම කියන්නේ මේ කලාකාරයෝ කියන්නේ එවැනි පිරිසක් නිර්මාණකරණයේ නිරත වෙන්න. අලුත් නිර්මාණ වලට දායක වෙන්න. ඒ වගේම ලෝකයේ දකින්න. ලෝකය වෙනස් කරන්නට දායක වෙච්ච ලෝකී කලාකරුවන්ගේ ජීවිත තේරුම් ගන්නට උත්සාහ කරනවා. ස්ටාර්ස්ලා කියන ඒ අදහසෙන් මෑත් වී කලාකරුවා කියන්නේ සමාජ ප්‍රගමනය සඳහා
යම් දායකත්වයේ සපයන ඉරක් අම්මා කෙනෙක් බවට පත් වෙන්නට උත්සාහ කරනවා. ඔව් ඔබ කියනවා ඉර දැවි දැවි පිච්චි පිච්චි අපිට ආලෝකයේ සපයනවා අපි රශ්මිය ලබා දෙනවා. එතකොට මහින්ද චන්ද්‍රසේකර මහත්මයා කියනවා වගේ ගෝර්කී කියපු කතාව මවගේ කීරිසාහිර එළිය නැත්නම් මේ ලෝකේ පවතින්නේ නැහැ කියලා. හැබැයි ඔබ කියනවා ඒක මහින්දම තමයි ලියන්නේ නේ. ඒ කියන්නේ අපි එකට ඉන්න ඕනේ. වැස්ස වගේ ඇද හැලෙන්න ඕන. මේකට අපි පොළොව සාරවත් කරන්න අවශ්‍යයි. මුතු බදිනවා වගේ අපි එකට ඉන්න ඕනේ. ඊට පස්සේ ඔබ කියනවා සුලව් වගේ අපි ඉන්න ඕනේ කියලා. හැබැයි ඒ ගමන් කියනවා ඒක කොයිතරම් ශක්තිමත් විය යුතුද කියලා අපි නැවත ඊරහඳටත් එළියදී පුළුවන් වෙන්න ඕන. ඒක තමයි අපේ අභියෝගය බලාපොරොත්තු වෙන්නේ. මේ සියලු දේ වෙනස් කිරීමේ ශක්තිය මිනිස්සු තුළ තියෙනවා. හොඳයි මම හිතන්නේ හොඳ තැනකින් අපි අවසන් කරන බව හිතන්නේ හිතවතුනි අපිට පොඩි අදහසක් තියාගන්න පුළුවන් එතුමාගේ කතන්දර ටික අපි සටහන් කරලා එළියට ගන්න ඕනේ කියලා අපි උත්සාහ කරනවා. මම හිතන්නේ ඉදිරියේදී මම උත්සාහ කරනවා මම හිතන්නේ ওই කතන්දරේ එළියට ගන්න. එහෙමනම් ඉතින් අපි අද දවසේ හැඳුනුපත අවසන් කරන්නයි සූදානම් වෙන්නේ. අවුරස්මියක් ටිකක් වැඩි වෙගෙන එනවා වෙලාවක්. මේ ඉන්නේ තේක්ක කලයක් මැද්දේ අපි ඉඳගෙන ඉන්නේ. ඊටම සුන්දරයි. පොඩි හුළඟකුත් අපිට අපි අතරේ හමාගෙන යනවා. මේ කියන කතා මේ අත්දැකීම් ඇත්තට එක්තරා විදිහට අපේ ජීවිත එක්තරා විදිහට සිසිල් කරනවා. ඒ හරහා අපිට අලුත් දැනුමක් අලුත් පෙළඹුමක් ලබා දෙනවා කියලා මම හිතන්නේ. ඒක තමයි මිනිස්යාගේ වගකීම. මිනිසාගේ වගකීම මේ ඉන්න තමන් ජීවත් වෙලා ඉන්න කාලය ඇතුළත මේ සමාජයේ මීට වඩා ඉහළ අඩියකට ඔසවා තබන්න යම් දායකත්වයක් ලබා දීම කියලා අපි හිතනවා. ඉතින් එහෙමනම් ජය ගොඩක් ස්තුතියි අද අපිත් එක්ක එකතු වුණාට. ඔබට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. හිතවතුනි ඔබට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. අපි තවත් දවසක ඇඳුම්පත වැඩසටහනක් අපි එකතු වෙමු. බොහොම ස්තුතියි.